ඔයාලා සමහර විට ඔය ආකේඩ් පැත්තට ගිහිල්ලා පොඩ්ඩි අර නිකං ඩිප්‍රෙස් පොඩ අර තුක්කිත ගතියක් එහෙම දැනෙනවා නම් ඒක සමහරවිට ඒකට හේතුවක් වෙන්න පුළුවන් මේ කතා. ඔයාලා සමහරවිට මේක දන්න ඇති නොදන්න ඇති හැබැයි ඉස්සර කාලේ ඔය දැන්තින ආකේඩ් බිල්ලිම ඉස්සලාම් කියලතින් මොකක්ද ජාවත පිසං කොටුව කියලා. ඒ බිල්ලිම 1880 ගණන් වලදී තම හැදුවේ. ඉස්සර ඒක මේ ඒ බිල්ලිම හදල තියෙන්නේ පේෂන් 400ක් විතර තියාගන්න. හැබැයි ඒ කාලෙතින් සාමාන්‍යයෙන් ඔය මානසික සෞඛ්‍ය කියන්නේ ඉතින් වැඩි ගණන් ගත්තේ නැති නිසා එතන හිටපු ඩොක්ටර්ස් ඉතින් ඒගොල්ලෝ හිතුවා ඉතින් පේෂන්ට්ලත් එක්ක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලෝ මොකක්ද හරියටම කරේ? ඒගොල්ලන් පාවිච්චි කරගෙන ඔය නිකන් අමානුෂික ලෙස ඔය තියෙන ඔය පරීක්ෂණයම කරලා තිබ්බලු. ඒ වගේම ඒ හරියට ෆැසිලිටිසුත් තිබ්බේ නෑ. කොහොමත් ඉතින් ඒ කාලේ එහෙම තමා. ඒ වගේම කොහොමත් ඉතින් ඒ කාලේ ගොඩාක් මිනිස්සු ගොඩාක් පේෂන්ට්ලා ඇඩ්මිට් වුණා. ඒක හදලා තියෙන 400 දෙනෙක්ට. හැබැයි අන්තිමේදී දන්නවත් කී දෙනෙක් විතර හිටියද? 500ක් විතර. අවුරුදු කීපයකින් ඒක ඇරියට පස්සේ 500ක් විතර හිටියා. එතකොට ඒ වගේම කොහොමත් ඉතින් මෙච්චර ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න නිසා හරියට එහෙම අර ෆැසිලිටිසුත් තිබ්බේ නෑ වගේම අර සනීප ආරක්ෂක පහසුකම්මුත් හරියටම නිකන් දුර කියන්නේ නිකන් ඒ වැඩක්ම නෑ තමා කිව්වේ ඒ කාලේ හිටපු සේවකයෝ පවා. අන්තිමේදී 1917 ඔය අංගොඩේ අලුත් මේකක් හදපු නිසා අලුත් රෝහලක් හදපු නිසා ජාවත්ත හිටපු හැමෝම ඒකට මාරුණ. 1926 දී ඒ තිබ්බ මේ බිල්ලිම වහලා දැම්ම. හැබැයි ඇත්තට කියනනම් ඒක දැම්ම එදා ඉඳලම මේ ආකේඩ් එක උනේ නෑ. මොකෝ ඒක විවිධ මේ හේතු නිසා ඒක පාවිච්චියට ගත්තා. ඒ ඉස්සෙල්ලාම 1926න් පස්සේ ඒක කොළඹ කැම්පස් එකෙන් පාවිච්චි කරා. ඊට පස්සේ මේ ශ්‍රී ලංකා විකාශන ආයතනය විසින් ඒකත් පාවිච්චි කරගත්තා. ඒ ඔෆිස් එක තාමත් තියෙනවා. දැකලා ඇතිනේ කට්ටිය. ඒ වගේම ওই විවිධ දෙපාර්තමේන්තු ඒකටත් පාවිච්චි කරා මේ බිල්ලිම. අන්තිමේදී 2014 දී තමා ඒක ආකේඩ් කියන ඒ ආකේඩ් කියලා ඒක ඕපන් කරේ. එතකොට මේ ඇත්තට කියනවා නම් මේකත් එච්චර ලොකු අපූර්ව දෙයක් නෙමෙයි. ගොඩාක් රටවල් වලත් ඔය තියෙන ඔය වගේ බිල්ඩින් අර ටිකක් දුක්ඛිත ඉතිහාසයේ තියෙන බිල්ඩින් වලත් අර මේ වගේ නිකන් රීබ්‍රෑන්ඩ් කරපු අවස්ථා තියෙනවා. ඒ නිසා ඉතින් හැබැයි කවදාත් ඉතින් අමතක කරගන්න එපා ඔය යන බිල්ඩිමකේ තියෙන ඇත්ත ඉතිහාසය කවදාත් අමතක කරන්න එපා.